සාවධානව අද වෙනදා කරගෙන යන ලද දේශනාවද පිළිදේශනාව නෙවෙයි කරන්නේ සාමාන්‍ය සරල දේශනාවක් පිළිබඳ යනුම් ලැබෙන විශේෂයෙන් මේ සම්දෙනාටම ප්‍රයෝජනවත් ආකාරයේ සරල දේශනාවක් පිළිබඳවයි එනිසා බලාපොරොත්තු වන බුදුජානක මහත්මයේ මෙන්න සූත්‍රය දේශනා කරනවා සත්තාරෝමේ දික්ඛේ ධම්මා භාවිතා බෞලී කතා සෝතාපට්ටි ඵල සකදාගාමි ඵල අනාගාමි ඵල අරහත් ඵල සත්‍විදය සම්වත්තන්ති සම්මතේ ගතමී සත්තාරෝ සම්පූර්ණ සංසේවෝ සම්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනස්කාරෝ ධම්මං ධම්ම සතිපට්ඨිය මේ සූත්‍ර හතරක තියෙන කරුණු අපි එක පාඩකින් ඉදිරිපත් කරේ මහණෙනි කරුණු හතරක් නිතර භාවිතා කිරීම නිසා ප්‍රමුණ කිරීම නිසා සෝවාන් ඵලයේ සකදාගාමී ඵලයේ අනාගාමී ඵලයේ අරහත් ඵලයේ කියන ඒ සියලුම මාර්ගඵල ලබන්න පුළුවන්. මොකද මේ කරුණු හතර සත්පුරුෂ සංසේවෝ යහපත්යේ ආශ්‍රය සද්ධම්ම ශ්‍රවණං ධම්මේ ශ්‍රවණය කිරීම ධම්මානුධම්ම පරිපත්ති ධම්මානුධම්ම ප්‍රත්‍යක්ෂයේ යෙදීම ඒ වගේම යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම. එන්න මේ කරුණු හතර නැවත නැවත භාවිතා කිරීමෙන් නැවත නැවත වැඩිමින් නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ සෝවාන් ආදී මාර්ගඵලයන් එකම සාර්ථක කළ නිර්විශේෂයෙන්ම. එතකොට බොහෝ දෙනෙක් අද ලෝකයේ මිනිස්යන් අද කල්පනා කරන විට තේින්නේ ඒ අය මේ ජීවිතයේ පමණක් සාර්ථකව ගෙන යාම සඳහා උත්සුකව කටයුතු කරනවා විනා මේ සංසාර දුකින් මිදලා නිවන් අවබෝධ කර ගැනීමට කටයුතු කරන්නේ නැති බව. බොහෝ දෙනෙකුට එහෙම මෙලොව ජීවිතයටම සම්බන්ධ වෙලා නැත්නම් මේ ලෞකික ජීවිතයේ පිළිබඳවම කටයුතු කරන්නේ අනිත්‍යශාම නිසා නෙවෙයි. මේ සංසාරයේ පුරා විඳින දුක දන්නේ නැතිකම නිසා අනාගතයේදී සසර පුරා විඳින්නට තියෙන දුක මෙතනනම් දුකක් විඳින්නට තියෙනවා කියන කරුණ දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වදාළා මහණෙනි ඔබලා පෙර සංසාර බහුලදී විඳින ලද දුක දන්නවා නම් එහෙම උඹලගේ ඉෂ ගිනිගෙන දැවුණා ඒ ගින්දර නිවන්නට නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ මේ දක්වා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටයි උත්සාහ කරන්නේ. අර අතීත සංසාරයේ විඳින ලද දුක් දන්නේ නැති නිසා තමයි මේ විදිහට ප්‍රමාදයට වැටී වාසය කරන්නේ. එතකොට ධර්මදුරට හෝ අපිට ඉනිපත් කරලා තේරුම් ගන්නට පුළුවන් නම් අතීත සංසාරයේ කොච්චරනම් දුකක් විඳලාද කියලා ඒ අනුසාරයෙන් හිතා ගන්නට පුළුවන්කම ලැබෙනවා අනාගතයේ කොයිතරම් සංසාරික දුකක් විඳින්නට සිදු වෙනවද කියන කරුණ. බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අනුමතබ්බෝ යම් වික්ඛවේ සංසාරෝ උපබ්බා කෝටි නපඤ්ඤාති කියලා. මේ සංසාරයේ කෙනෙක් වසන වර්ගයේ වසන කාලය මෙතකයි කියලා කියන්නට බැරි තරම් නොපෙනෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේට පෙර ආත්ම භාවයන් බලන්න පුළුවන් ඕනෑම සත්‍යයක ඕනෑම ඇතකට. ඉතින් උන්වහන්සේ එක් සත්‍යයකගේ පමණක් පෙර ආත්ම භාවයන් බල මුළු බුද්ධ ජීවිත කාලයම ගත කළා. තවත් ඒ සත්‍යයේ ඊට ඉස්සර ආත්ම භාවයන් බලන්න තියෙන බුද්ධ ජීවිතේ ගත නිම වෙනවා. ඒ කියන්නේ ඒක තේන්නේ ඒ තරම් දුරටම අතීත සංසාරේ ඉඳලා මේ විදිහට නැවත නැවත මේ ඉපදී මෙරි එන බුදුරු අසංඛ්‍ය ගණන් ලෝකේ පහළ වුණා. මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තියෙනවා. අපදාන පාළියේ ගාථා කීපයකම අසංඛ්‍ය ගණන් බුදුරු පහළ වුණා. සංඛ්‍යාව නැතිකයි කියන්නට බැරි කමක්. ඒ බුදුරු පහළ වෙලා ලෝකයට ධර්මයේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්ව අසංඛ්‍ය ගණන් සත්‍ය සංසාර සාගරේ නිදහස් කළා. අපි එච්චර කාලයක් තිස්සේ මේ දක්වා මේ පැමිණි අනිත්‍යසත්‍ය නිසා නෙවෙයි. මේ සසර දුකින් මිදීමට අවශ්‍ය ගුණ ධර්ම දියුණු කරලා නැති නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තව සාමාන්‍යයෙන් පිළිගැනීම තියෙන අවුරුදු 2500ක් පමණ පවතී කියලා. ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් පවතින. දුර්ලභ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් මේ බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ කල්ප ගානකට සැරයක්. සමහර විට කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍ය කාල වශයෙන් දක්වා තිබෙන පොත්වල දැක්වෙනවා. ඒ බුදුවරු පහළ වෙන්නේ නැහැ කල්ප අසංඛ්‍ය ගානක් තිස්සේ.
ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ මේ අවුරුදු 2500 බුද්ධ ශාසන කාලයේ ගෙවි නිමුණාට පස්සේ කවදා හෝ දවසක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වන තාක් කල්ම සමහරට අවුරුදු අසංඛ්‍ය ගණන් තියා නිම්ම කරන්න බැරි ගණන් අවුරුදු කිසිම මේ සංඝයා කියන වචන කෙනෙක් දකින්නවත් නැහැ, වචනේ අහන්නත් නැහැ, ධර්මයේ දන්නේ නැහැ, ධම්ම පදයක් අහන්නත් ලැබෙන්නේ නැහැ, බුද්ධ කියන වචනේවත් අහන්නත් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම කාල පරිච්ඡේදයක් තුළම බුද්ධ ශූන්‍ය කාල පරිච්ඡේදයක් තියෙනවා. එතකොට මේ බුද්ධෝත්පාද කාලයක් හැදීම අතිශයින්ම දුර්ලභයි. මොකද හේතුව බුදු කෙනෙක් ලෝකයට පහළවන්නේ නම් මහා විශාල පාරමී සත්‍යයන් පූර්ණය කරලා එන්නට ඕනේ. එවැනි අය ලෝකයේ අති දුර්ලභයි. ඒකයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් කියන්නේ. ලෝකයේ බුදුරු පහළ වීම අතිශයින්ම දුර්ලභයි. මේ කල්පේ නම් මහා බද්ද කල්පයක් වශයෙන් සැලකෙන්නේ බුදුරු 5 දෙනෙක් මේ කල්පයට පහළ වුණා. නමුත් පහුගිය බුදුරු 28 දෙනා ලෝකයේ පහළ වෙච්ච ආකාරයේ ඒ කල්ප ගණන් අනුව බලනකොට සමහර බුද්ධාන්තරවල තියෙන බුදු කෙනෙක් පහළ වෙලා ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන අතරතර කාල පරිච්ඡේදේ කල්ප සංඛ්‍යා ගණන් කිසිදු තින්නේ කොහෙත්ම බුදු වෙලෙක් නැහැ. ඒක නිසා මේ ඊටාම දුර්ලභ වශයෙන් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයේ නැත්නම් මේ බුද්ධ ශාසනය පවතින කාලයේ වටිනාකම ප්‍රයෝජනෙ ගන්න නැතුව කාලය අපිට යවනවා නම් ඒක ඇත්ත වශයෙන්ම මෝඩ ක්‍රියාවක්. මිනිසුන්ට මේකේ தත්ත්වයේ තේරෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභ දෙයක් කියලා. දැන් තියෙන නිසා මේක අගයක් නෑ. නැති වුණාට පස්සේ තමයි අගේ තියෙන්නේ. මොකද දැන් මේ බුද්ධ ශාසනයේ තිබුණා නිවන් මඟ කියා දෙන නිවන් අවබෝධ කරපු අය කොච්චර විරලද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් හරි මාර්ගයක් කියා දෙන්න පුළුවන් අය දැන් කාලේ සිතාම විරලයි. තව පස්සට වෙනකොට තව තවත් මේ තත්ත්වයේ තීව්‍ර වෙනවා විනා මේක හොඳ තත්ත්වයකට පත්වන්නේ නැහැ. ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණාට පස්සේ ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ කනාවෝචේ උපන්තේවා අනාතීතම් මිතෝතම් නිරයම්මේ සමප්පිතා කියලා. ඒ කියන්නේ මේ ශරණය ඉක්මවා යන්නට දෙන්නට එපා කියන එකයි අදහස. ඒ ශරණය ඉක්මවා ගියොත් එහෙම පසු කාලයකදී බොහෝ දුක් විඳින්නට සිදු වෙනවා පතර පාවල වැටිලා. ඒ හේතුව දැන් මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන එක සන සම්පත්තියක්. ඒක උසස් සම්පත්තියක්. ඒ වගේම තමන්ට නිරෝගී භාවය ලැබිලා තියෙනවා නම් ඒක සන සම්පත්තියක්. තමන්ගේ ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය තියාගන්න පුළුවන් නම් ඒක සන සම්පත්තියක්. තමන්ගේ ඇහැ කන නාසය ආදී නිසි පරිදි ක්‍රියාත්මක කරනවා නම් එගේ ශක්තිය ආදී තියෙනවා නම් ඒ වස්තන සම්පත්තිය. මේවා කොයි මොහොතේ නැති වේද යන්නේ. ඊළඟට අපිට භාවනා කිරීමට ධර්මයේ ඉදීමට අවශ්‍ය සුදුසු කාල වාතාවරණයක් සැකසීලා තියෙනවා නම් ඒක වස්තන සම්පත්තිය. දැන් හිතමු මේ අන්තරාධිපති නැත්නම් ඔය දෙමළ මිනිස්සු කොටියෝ ඉන්න හරිය මිනිසුන් දෙහෙම ගිහිල්ලා බණ භාවනාවක් කරගන්නට බෑ. මොකද මේ යුද්ධ කල කෝලහල ඒගොල්ලන්ට ඒ ශන සම්පත්තිය නෑ. අපිට ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයක් වන්නත් පුළුවන්. ඒක නිසා මේ ශන සම්පත්තිය තියෙන මේ බුද්ධෝත්පාදයේ පවතින තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට බලන්නට ඕනේ. එහෙම නැත්නම් කාලය නිකම්ම ගෙවි යනවා. ලෝකයේ සත්‍යෝ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනා. ඊට පස්සේ ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඒවා ජීවිත ගත කරනවා, දරුවෝ හදනවා, ඒගොල්ලන්ගේ යුතුයකම්, ඒගොල්ලන්ගේ දියුණුව ආදී සලසා දෙනවා. ඉතින් ලෞකික දේවල් වල කටයුතු කරලා ඊට පස්සේ මැරලා යනවා. මැරලා ගිහිල්ලා ඉතින් බොහෝ තැන්වල බොහෝ විට උපදින්නේ දුගතිය. මේක සාමාන්‍ය ජීවිත රටාව, සාමාන්‍ය ලෝක සත්‍යයේ ජීවිත රටාව. ඉතින් මේ රටාවෙන් දිගටම ගමන් කරන පුද්ගලයෝ ඥානාන්විත පුද්ගලයෝ නෙවෙයි කොච්චර උසස් විභාග පාස් කරලා තිබුණා. ඒ සංසාර විමුක්තිය සඳහා නිවන සඳහා අවශ්‍ය කටයුතු යම් කෙනෙක් සම්පාදනය කරනවා නම් ඔහු තමයි ඥානාන්විත පුද්ගලයෙක් හෝ කෙනෙක් වෙන්නේ. ඒක නිසා කල්පනා කරනවා අපේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕනේ. මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට ඕනේ කියලා. මරුණට පස්සේ කොයි ලෝකෙ උපදීද කියලා කිසි කෙනෙකුට කියන්නට බෑ. නියත ගති පරායන කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන සෝවාන් වූ පුද්ගලයෙක් ගැන කතා කරන විට. ඒ කියන්නේ සෝවාන් වූ පුද්ගලයෙකුට නම් නියත වශයෙන්ම සුභතියකමයි උපදින්නේ කියලා සෑහීමකට පත් කරන්න පුළුවන්, සැනසෙන්නට පුළුවන්. නියත සම්බෝධි පරායන නියත වශයෙන්ම රහත් භාවය ලැබලා මේ සංසාර දුක නැති කරනවා කියලා සෝවාන් වෙච්ච කෙනෙකුට ඒක නිශ්චිත වශයෙන්ම කියන හිතලා සැනසෙන්නට පුළුවන්. ඒක නිශ්චිත වශයෙන්ම සිදුවන ධර්මතාවය. නමුත් අන් අයට එහෙම නෙවෙයි.